Welcome back to another episode of Beyond the Frame by Alumix. මේ එපිසෝඩ් එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දුෂාන් වඩුවාවල Executive Director at Alumix PLC. අයිබෝවන්. අයිබෝවන් සමි. Thank you for having me. අපි මේකේ කතා කරන්න යන්නේ කොහොමද අපි ලංකාවට ඩොලර්ස් ගේන්නේ ඇලුමිනියම් පාවිච්චි කරලා කියලා. ඒකට හොඳම පුද්ගලයා තමයි දුෂාන්. දුෂාන් කොහොමද අපි ලංකාව ලෝකෙට ගෙනිච්චේ? ඒ ජර්නි එක කොහොමද පටන් ගත්තේ කියලා පොඩ්ඩක් කතා කරමු. ඔව් සමි. ඇත්තටම මේ කියන්නේ දැන් මේ එපිසෝඩ් එක නැත්තම් අපේ මේ පොඩ්කාස්ට් එක අපි නම් කරලා තින්නේ Beyond the Frame කියලා. ඉතින් අපි අද කතා කරන්නේ Beyond Sri Lanka. කොහොමද අපි මෙතනින් එහාට අපි ඇලුමිනියම් අරන් ගියේ නැත්තම් අපේ රටට අපේ ඇලුමික්ස් ආයතනය මෙතනින් එහාට අපනයන පටන් ගත්තේ කොහොමද කියන එක. ඉතින් ඔයා අහ ප්‍රශ්නෙට පළවෙනි උත්තරය තමයි අපි මේක පටන් ගත්තේ 2019 මේ ජර්නි එක පටන් ගත්තේ. හැබැයි ඊට ඉස්සර ඉඳලා ඇලුමික්ස් ආයතනය එක්ස්පෝර්ට් කරා අපනයනය කරා. හැබැයි ඒක අර රෙගියුලර් කන්ටිනියස් අපි එක්ස්පෝර්ට් කරේ නෑ. ඒක ටයිම් ටු ටයිම් කන්ටේනර් එකක් දෙකක් එක එක රටවල් වලට විශේෂ මෝල්ඩිව්ස් ජපාන් වලට කාලයක් අපි එක්ස්පෝර්ට් කරා රෝ මැටීරියල් වගේක්. ඒ වගේ පොඩි එක්ස්පෝර්ට් කරේ. හැබැයි අපිට ඩිවිෂන් එකක් විදිහට නැත්නම් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට සෙපරේට් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කම්පැනියක් වෙන්න අපිට එහෙම විෂන් එක තිබ්බේ 2019 පස්සේ තමයි ඒක පටන් ගත්තේ. ඉතින් 2019 තමයි මමත් ඇත්තටම ජොයින් වුණේ ඇලුමිනියම් ආයතනයේට අපනයනාංශය ප්‍රධානිය හැටියට. ඉතින් 2019 ඔක පටන් ගන්නකොට උතන තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි ලංකාව ඇලුමිනියම් වලට පොසිෂන් වෙලා තිබ්බ රටක් නෙමෙයි. මොකද ලංකාව ගත්තොත් අපි කිව්වොත් තේ, පොල්, රබර්, ඇපරල් එහෙම ගත්තොත් මැනික්, සිනමන් එහෙම ගත්තොත් ලංකාව ගැන දන්නවා. ඒකට දැන් මමත් ආවේ ඒ වෙනකොට මම කොකනට් කියන්නේ කොකනට් ඉන්ඩස්ට්‍රි කියලා තමයි ආවේ. ඒතර කොකනට් ඉන්ඩස්ට්‍රි වගේ ගත්තොත් ඒක ගැන කියන්නේ කස්ටමර් කෙනෙකුට ලිව්වොත් කස්ටමර් දන්නවා ලංකාව ආව කොකනට් හදන රටක් කියලා. හැබැයි අපිට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි ඇලුමිනියම් කියන එක ලංකාවේ හදනවා කියන එක ගැන වෙන රටවල් වලට එහෙම තිබ්බේ නැහැ. එතකොට ඔය චැලෙන්ජස් එක ඊළඟට අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන නිෂ්පාදනය ඒකේ තියෙන පිරිවැය කියන්නේ කොස්ට් එකත් එක්ක අපේ ප්‍රයිසස් ගොඩාක් වැඩි අනිත් කම්පිටිටර් රටවල් එක්ක. අනිත් එක තමයි දැන් ලෝකේ ඇලුමිනියම් ප්‍රොඩක්ෂන් එක ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුද්දකට 100 මිලියන් ටන්ස් විතර ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒකෙනුත් එක්ස්ට්‍රූෂන් කියන කැටගරි එක. කියන්නේ අපි ඉන්න මේ එක්ස්ට්‍රූෂන් කියන කැටගරිය සාමාන්‍යයෙන් 34ක විතර මාකට් එකක් තියෙනවා ලෝකෙම. හැබැයි ওই ලෝකේ මාකට් එකට සප්ලයි කරන්නේ චීනය, ඉන්දියාව, ඇමරිකාව, රෂ්‍යාව, ඒ වගේ වෙන මේන්ම ටර්කි, ඩුබායි ඒ වගේ ගොඩාක් ලොකු රටවල්. ඒ වගේ රටවල් එක්ක අපි කම්පීට් කරන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් අපේ ඒ චැලෙන්ජ් එක අපි ඕවර්කම් කරේ මේන්ලිම වැලියු ඇඩිෂන්. වැලියු ඇඩිෂන් කියන එකෙන් තමයි අපි වැලියු ඇඩිෂන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරන එක ගත්තොත් ගොඩාක් අය හිතන ඇති නිකන් බාර් එකක් නිකන් ඇලුමිනියම් බාර් අපි කියන්නේ එක්ස්ට්‍රූෂන් ප්‍රොෆයිල් එකක් කියලා. එක්ස්ට්‍රූෂන් එක කියන්නේ ප්‍රොෆයිල් එක. කියන්නේ බාර් එකක්. ඒතර ඒ බාර්ද එක්ස්පෝර්ට් කරන එක. ඒක දැන් ගොඩාක් වෙලාට දැන් ඇලුමිනියම් කියන ගත්තාම ගොඩාක් අය හිතන්නේ දොර ජනෙල් ඒ වගේනේ හිතන්නේ. දැන් එතනින් එහාට ගොඩාක් දේවල් වලට ඇලුමිනියම් යූස් කරනවා. දැන් ලෝකේ ගත්තත් ලෝකේ ඉන්ඩස්ට්‍රි එකේ 30 ගාන කියන 50ක් විතර තමයි ඊට අඩු ප්‍රමාණයක් තමයි ඩෝ වින්ඩෝස් වලට මාකට් එක තියෙන්නේ. ඊට එහාට ගිහිල්ලා රොකට් හදන්නද, ප්ලේන් හදන්නද, ඔටෝමෝටිව්ද ඊළඟට වෙන ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. ඔය ඉන්ඩස්ට්‍රීස් වලට තමයි අපි ඒ කියන්නේ වැලියු ඇඩිෂන් එකේ කියන්නේ වැලියු ඇඩිෂන් කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන දැන් උදාහරණයක් ගන්නොත් තේ ගත්තොත් අපි ගොඩාක් වෙලාට මුලදී අපේ ලංකාවෙන් තේ ඇව්වේ බල්ක් තොග වශයෙන් යුවේ. ඒතකොට කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ. නිකම්ම මේ. පස්සේ තමයි අපි පොඩ පැක් කරලා, බ්‍රෑන්ඩ් කරලා, පැකේජින් කරලා ඒ ලෙවල් එකට හැදුවේ. ඉතින් ඒ වගේ ඇලුමිනියම් වලත් අපි බලුවේ නිකම්ම බාර් එකක් යවනවට එහා ගිහිල්ලා යම්කිසි අගයක් එකතු කරනවා. ඒ කියන්නේ ඒක සමහර වෙලාවට කට් කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මොකක් හරි නිමි බ්‍රෑන්ඩ් එකක් يعني ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් හදනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් රේන්ජස් වලට ගියාද අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් ඕක ගැන. දැන් වෙනකොට ඇලුමික්ස් එක්ස්පෝර්ට් අංශේ මොකක්ද එක්ස්පෝර්ට් වල මොකද්ද ලොකුම රට? ඒක කොහොමද මේ ජර්නි එක හදාගත්තේ ලොකුම රට මේ ලොකුම කස්ටමර් කෙනෙක් හදාගත්තා? ඔව් ඒ කියන්නේ දැන් මුලදී අත්‍තරම 2019 පටන් ගන්නකොට අපි ඉස්සෙල්ලාම අපි පටන් ගත්තේ ඇමරිකාවට එක්ස්පෝර්ට් කරලා. ඒකත් එක්ස්පෝර්ට් කරේ ඔය එක්ස්ට්‍රූෂන් නෙමෙයි. එතන අපි ගොඩක් හදුවා ටූල්ස්, ටූලින්ග්ස්. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් ටූල්ස් ඒ රටවල වල ගොඩක් මොකද දැන් ඔය ඒ රටවල ලේබර් කොස්ට් එක වැඩි.
දැන් පළවෙනිට මං කියන්න අපි එක්ස්පෝර්ට් කරන රටවල් මොකද ඕක දැනගන්න ඕනේ පළවෙනිට අපි ගොඩාක්ම රට එක්ස්පෝර්ට් කරන්නේ ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව ඉතාලිය ජර්මනිය සිංගප්පූරුව නවසීලන්තය ඒ වගේ රටවල තමයි එක්ස්පෝර්ට් කරන්නේ. ඉතින් දැන් පළවෙනියටම එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා ඇමරිකාවට. ඊළඟට අපිට එංගලන්තයට එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. ඉතින් දැන්ට මේ වෙනකොට ගත්තොත් ලොකුම රට ඇමරිකාව. හැබැයි ඒකෙත් අපිට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද මේ වෙනකොට ඇමරිකාවේ 50%ක ඩියුටි එකක් තියෙනවා. ප්‍රශ්න එක තමයි ඇමරිකාවේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට පොලිටිකල් සිටුේෂන් එකත් එක්ක ටැක්ස් එකක් තියෙනවා 50% ඩියුටි එකක් තියෙනවා. ඒක මේ වෙනකොට කොහොමද බිස්නස් එකට එෆෙක්ට් වෙන්නේ? අපිට සෑන්ඩ් ඒක බලපාලා තියෙනවා. කියන එෆෙක්ට් වෙලා තියෙනවා. මොකද මේ ගොඩක්ම උනේ අපේ එක්ස්පෝර්ට් මාකට් එකකින් අපි කියන්නේ ඕවරෝල් ගත්තොත් ඇලුමිනික්ස් එකේ 40%කට ආසන ප්‍රමාණයක් අපි එක්ස්පෝර්ට් කරනවා දැනට. ඔගේ දැන් අවුරුදු 6ක් ඇතුළත අපිට පුළුවන් වුණා ඒක ඒ ලෙවල් එකට ග්‍රෝ කරගන්න. ඒතකොට ඒකේ වැඩිම දායකත්වයක් තියෙන්නේ ඇමරිකාව. හැබැයි දැන්ට ඔය තියෙන ප්‍රශ්නෙත් එක්ක කියන්නේ ඕක මේ දැන් ගොඩක් අය දන්නේ නැතුව ඒක ගොඩක් කරලා තියෙන්නේ අර රෙසිපෝකල් ටැරිෆ් කියලා ආවා. ඒකේ ආවේ 10%ක් දැම්ම 80%ක් ආවා ඉස්ලාම ඊට 40 ගානට ආවා. පස්සේ 25%ට ගියා. දැන් නම් මම හිතන්නේ 10%ට අඩු කරලා තියෙනවා. ඒ ටැරිෆ් එක අපිට බලපාන්නේ නැහැ. මේක තියෙන්නේ සෙක්ෂන් 232 කියලා වෙනම කැටගරි එකකට. ඒක ලෝකෙටම ඇලුමිනියම් සහ ස්ටීල් වලට ඔය ටැක්ස් එක බලපානවා. ඉතින් ඒක එහෙම තිබ්බත් අපේ මේ ජර්නි එක අපි තාමත් අපේ නම්බර් 1 රට ඇමරිකාව. ඒකට හේතුව තමයි අපේ ක්වොලිටි එක. අපි කොච්චර ලෙවල් එකකට ඒක ක්වොලිටි කියන එකත් මම කියන්නේ ක්වොලිටිම නෙමෙයි. ක්වොලිටි කන්සිස්ටන්සි. ඒ කියන්නේ එක ඕඩර් එකකින් ක්වොලිටි එක නෙමෙයි. පළවෙනි ඕඩරේ තියෙන ක්වොලිටි එකම තව ඕඩර්ස් 10ක් ගියත් සේම් ක්වොලිටි එක අපි මේන්ටේන් කරලා තියෙනවා. ඒතකොට ඒ විශ්වාසය කස්ටමර්ත් එක්ක තියෙන විශ්වාසය ඒ සම්බන්ධය තමයි මේකට ඇත්තටම මේ රහස කියන්නේ තාමත් ඔය ඔච්චර ප්‍රශ්න තිබිලත් ඇමරිකාව නම්බර් 1 රට වෙන්න හේතුව ඒක තමයි. Key to the current success in the American market is quality consistency and customer trust. Customer trust relationship building. Right. 2 key points that we've established and පොඩ ඉදිරිය ගැන කතා කරමු. future market growths. අපි ඉදිරි අවුරුදු 5 ගැන කොහොමද හිතන්නේ? මොන markets ද දුෂාන් හිතන්නේ ඉස්සරහට emerging markets දැන් American market එක කොහොමද තියලා තව market එකක් ඉරප් වෙයිද? මොනවද වගේ future predictions forecast කොහොමද යන්නේ? ඔය මම ළඟදී ආටිකල් එකක් බැලුවා ඒකේ තියෙනවා මේ දැන් ලෝකේ ඉස්සරහට ඉස්සරහට ක්‍රයිසිස් කියන එක ඉවරයක් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ forever happening. කියන්නේ අපිට දැන් උදාහරණයක් ගත්තොත් 2019 ඉඳලා ගත්තොත් කොවිඩ් එකද මේ අපේ ඉකොනොමික් ක්‍රයිසිස් එකද ඊළඟට යුක්‍රේන් වෝ එකද දැන් මේ ඉරාන් වෝ එකද ඊට ඉස්සෙල්ලා රෙඩ් සී එක බ්ලොක් වෙලා තිබ්බා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න. ඒතර ඔකට කියන්නේ පොලි ක්‍රයිසිස් කියලා කියන්නේ. ජියෝපොලිටික්ස් වලින් එන ප්‍රශ්න. ඒතර අපිට කවදාකවත් දැන් එහෙම එක රටකට සීමා වෙලා ඉන්න බෑ. ඒතර අපේ දැන් තියෙන ස්ට්‍රැටජි එක තමයි ජියෝග්‍රැෆිකල් ඩයිවර්සිෆිකේෂන්. ඒතර අපි ගොඩාක් රටවල් වලට යන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන්ට අපි අලුතින්ම දැන් අලුත් රටවල් ඉස්රාල්, ස්පේන්, පාකිස්තාන් ඊළඟට දැන් අපි අලුතින් ඉන්ක්වයරිස් එනවා තව යුරෝපියන් රටවල් වලින් ජර්මනි අපි දැන්ටත් කරනවා. ඊට ජර්මනි අපි තව එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. පෝලන්ඩ් ඒ වගේ ගොඩාක් අපි වෙන වෙන රටවල් වලට යනවා. ඒතකොට දැන් ඩයිවර්සිෆයි කරනවා. ඒතකොට දැන්ට මට අද කියන්න බෑ ඉස්සරහා දවස් අවුරුදු 5න් මොන රටද නම්බර් 1 එන්නේ කියලා. හැබැයි මට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපි මේක ඩයිවර්සිෆයි කරලා රටවල් ගොඩකට යනවා. ඒ කියන්නේ දැන්ට අපි ඉන්නේ රටවල් 17ක් විතර. අපි හැබැයි ඕක අනිවාර්යයෙන්ම රටවල් 25ක් 30කට එහා ගෙනියනවා. ඒතකොට ඇත්තටම අපි බලාපොරොත්තු ඉතුරු අවුරුදු 5ේදී නැත්තම් ඉස්සරහට net exporter කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඇලුමිනික්ස් එක එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් කම්පැනියක් වෙන්න. ඒකෙන් කියන්නේ අපි මේ ලෝකල් මාකට් එක අතාරින්න කතාවක් නෙමෙයි. කියන්නේ ලෝකල් මාකට් එක තමයි අපේ නම්බර් 1. අපි ඒගොල්ලන්ට කේටර් කරන ගමන් ඒතකොට ඒකේ තියෙන වාසිය තමයි අපි අර ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් ටික අපි මෙහෙට ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. අපි ලංකාවටත් හොඳ බඩුවක්. global standard බඩුවක්. අන්න ඒකයි. කියන්නේ ඒ ලෙවල් එකට අපි ඒ කියන්නේ දැන් ලෝකේ තියෙන මේ සියලු ස්ටෑන්ඩඩ් මොකද ඔය දැන් අපි ඔය එක්ස්පෝර්ට් කරන දැන් අපි UK කස්ටමර් කෙනෙකුට එක්ස්පෝර්ට් කරනවා බැල්කනි හදන්නේ. ඒතර බැල්කනි යනවා තට්ටු 60 70 උස අපාර්ට්මන්ට්ස් වලට බිල්ඩින් වලට යන්නේ. ඒතකොට ඒකේ ප්‍රීෆැබ්‍රිකේටඩ් බැල්කනිස් යන්නේ. ඒ කියන්නේ පෙර සකසන ලද. ඒතකොට ඒකේ ෆුල් ඇසෙම්බල් නොක් ඩවුන් ෆෝම් එකකින් තමයි අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒතකොට ඒක බැල්කනි එකට යනවා කෑලි 2000 ගාණක් යනවා පාර්ට්ස් යනවා. ඒ කියන්නේ හරියට කාර් එකක් ඇසෙම්බල් කරනවා වගේ තමයි
ඒ වැඩේ දීන එතකොට දැ ඒ වගේ කොල්ටි ලෙවල් එකට අපි හැදුනේ ඔය කස්ටමස්ලා ගෙන් තමයි තොර ගලෝබ සෑන්ඩඩින් තමයි අනික දැ හිතන්ව ඔය තට්ටු හැට යන බැල්කන එකක් කොච්චර සේෆ්ටි රික්වාමට ඇතින්නවන ඔය සේෆ්ටි රික්වාමන්ට එකට කොච්චර කොල්ටි ලෙවල්ලයක් තියෙන්න ඕන ඕකට අපේ ඒ කස්ටමත් එක් අපේ තියෙනවා ඇතරම සිිස්ටම් එකක් ඒක හැම ඒගනවා එක ස්ටප්කින් ස්ටප් එකට ප්‍රඩක්ෂණය කම්පීට කරනකොට කොල් චෙක් කරලා ලයිව් අප්ඩේට් කරන්නුව තොට කස්ටම එක බලනවා එතින් ඇප්පු වෙලා තමයි නෙක්ස්ට එප් අන්න එතොට ඒදේ මේ ලෝකල් මාගට්ටකටත් තියෙනවා ඉතින් ඕක තමයි මේ අපේ කම්පනකින් අපි එක්ස්පෝර්ට් ලර්නිින් අරගෙන අපි ලෝකල් මාකට එක ඩිස්ට්‍රිබියුට් කරන තමයි දැන් අපි කරන්න ඒ ටෙක්නෝලජිස් ගලෝබල් මාකට්ගේ කස්ටමර්ස්ලා එක තැන ඉන්න ඒගලොන් කොහොමත් ඒගලොන්ට එනවා විධාකාර නීඩ්ස් වෝන්ස් අර සටිෆිකට් එකයි මේ සිටිෆිකටේ කොහොමද ඒකින් ඉස්සරහටයන් අපේ ස්ටටජීස් මොනාද අපි පාවිච්චි කරන ස්ටටජීස් කී පොයින්ස් පොයින්ස් of highlighting ඒවා මොනාද අපි දැන් මේ ඉන්ටර්නැෂනල් කස්ටමර්ස්ලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඔය දැන්ටත් අපි එක ඇලුමික් එක්ස්පෝර්ට් පටන්ගන්න ඉස්සර ඉදම්ම කොහොමත් තත්ත්වය කොලිටිය එක නම්බවන් කොල්ටි හයිස් කොලිටි අපි මේන්ටෙන් කර දර අපි එක්ස්පෝර්ට් කරන්න ඉස්සෙල්ලම අපි කොලිකෝට් කොලනෝඩ් එලාට එස්සල්ස් අයිසෝ ඒ තියෙන ඔක්කෝම තත්ත සාති කරන්තියන ශෑන්ඩස්ටි කරන්තින ඒතන එහාට ගිල්ලා අපි දැම් මේ වෙනකොට ඒසයි කියලා සටිෆිකට් කරන්තින එක ඇලුමිනියම් ස්ටුවර්ඩ්ෂිප් ඉනිෂියටිව් ඒක US ස්ටෑන්ඩඩ් එකක් ඒක ඇත්තරම ESG කියන ෆ්‍රේම්වර්ක් එකට එන්වයිරන්මන්ටල් සෝෂල් ඇන්ඩ් ගවර්නන්ස් ඒ ෆ්‍රේම් එක යටතේ තමයි ඔය සර්ටිෆිකේෂන් එක ඒකේ ඇත්තටම අපි කාබන් එමිෂන් එක එතිකල් ස්ටෑන්ඩඩ් එන්වයිරන්මන්ටල් රෙස්පොන්සිබිලිටි ඔය සියලුම දේවල් ඔඩිට් කරනවා ඒක හැම අවුරුද්දෙම ඔඩිට් වෙනවා ඉතින් ඒ වගේ සර්ටිෆිකේට් අපි ගොඩාක් අරන් තිනවා ඉතින් ඔය ඒස් එක තමයි මේ ළඟදීම ගත්තේ ඒතර ඒ දේවල් වලින් අපි තවත් ඔප්පු කරන්නේ ලෝකේ කස්ටමර්ස්ලට හොඳ සප්ලයි එක නැත්නම් හොඳ සෝසින් පොයින්ට් එකක් තමයි කියලා ලංකාව සහ ඇලුමිනියම් එක. දැන් අපි හැමෝම දන්නා ඇලුමිනියම් කියන ග්‍රීන් මෙටල් එකක්. ඒක දැන් අපේ ස්ටෑන්ඩඩ් නෝමල් ඩිග්‍රේඩ් වෙන්නේ නැහැ. හොඳ ලයිට් වේට් එකේ ප්‍රොපර්ටිස් ඇන්ඩ් වර්සිටි එක වැඩි එකේ. එතකොට ඒකට තමයි ඔය ESG කියන එක බලපාන්නේ. ESG එක අපි උදව් කරන්නේ ඔකට තමයි කියන විදිහට. ඒක එකක්. ඊට එහාට ගිහිල්ලා ඕවරෝල් අපි කොහොමද ඔපරේට් වෙන්නේ කියන්නේ අපි කොච්චර එන්වයරන්මන්ට් එකට රෙස්පොන්සිබල්ද ඒ කියන්නේ දැන් අපේ අලුතින්ම අනිත් එක තමයි දැන් ගොඩක් අපි අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන ඕසෝන් කියලා අපේ රෝ මැටීරියල් බිලට් එකක් ඒකත් ඕසෝන් කියලා ඒකට කියන්නේ මොකද්ද ලෝ කාබන් ඇලුමිනියම් කියලා ලෝ කාබන් ඇලුමිනියම් ඒතර ඒක රීසයිකල් මැටීරියල් කියන්නේ ලෝකේ දැන් ගොඩාක් කලාවට අර වර්ජින් ඇලුමිනියම් වලට එහා ගිහිල්ලා රීසයිකල් ඇලුමිනියම් කියන එකත් යූස් කරනවා මොකද ඇලුමිනියම් වල තියෙන ලොකුම ප්‍රොපර්ටි එකක් තමයි ඔයාලා කොච්චර සැරයක් රීසයිකල් කරත් ප්‍රොපර්ටිස් ටික සේම් පාවිච්චි කරන්න පුළුවන් සේම් ප්‍රොපර්ටිස් ඔව් ඒ කියන්නේ ඔයා රීසයිකල් කරත් කොච්චර කරත් ඒ ප්‍රොපර්ටිස් සේම්. ඒතර ESG ෆ්‍රේම්වර්ක් කියන්නේ අපි ඇත්තටම ඔපරේට් කරන මුළු කියන්නේ අපි සප්ලයර්ස්ත් එක්ක වැඩ කරන්නේ කොහොමද අපි කස්ටමර්ස්ත් එක්ක වැඩ කරන්නේ කොහොමද අපේ එම්ප්ලොයිස්ලට කොච්චර බෙනිෆිට් දෙනවද ඒගොල්ලන්ට හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි කියන්නේ හොඳ වර්කින් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ ඒ හැමදේම ඔය ESG ෆ්‍රේම් එකට අදාළයි ලයිෆ් සයිකල් එකේම ඇනලිසිස් එක මුළු එන්ටයර් ඔපරේෂන් මොකද ඔය අපි එක්ස්පෝර්ට් කරන රටවල් වලට ගොඩක් දැන් ඒ තියෙන රටවල් ඒගොල්ලෝ ගොඩාක් බලනවා අපේ ඔපරේෂනල් ස්ටෑන්ඩඩ් එක අපි කොහොමද එම්ප්ලොයිස්ලට සලකන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ ග්ලවස් දාලාද සේෆ්ටි ඉක්විප්මන්ට් දාලාද ෂූස් සේෆ්ටි ෂූස්ද ඒ සේෆ්ටි ප්‍රොසීඩියර්ස් සියලු දේ බලනවා ඉතින් ඒ ඊළඟ ඔය අන්එතිකල් ලේබර් පාවිච්චි කරනවා ඒවා හැමදේම අනික ගොඩක් වෙලාවට අපි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බඩුවක් ගන්න ඉස්සෙල්ලා අපේ කම්පැනියට ඇවිල්ලා ඒක ඉන්ස්පෙක්ට් කරලා අපේ එම්ප්ලොයිස් අතේ කතා කරලා ෆැක්ටරි ටුවර් එකක් ගිහිල්ලා තමයි කස්ටමර් කෙනෙක් අපෙන් බඩුවක් ගන්න. ඉතින් ඒක එක සහතිකයක් අපි හරි ලෙවල් එකේ හොඳ තත්ත්වයේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකක් යනවා කියන්නේ. අපේ ලොකුම ඔපචුනිටිස් මොනවාද මේ ඇලුමිනියම් පාවිච්චි කරලා? and ඒ වගේම ලොකුම චැලෙන්ජ් එක මොකක්ද අපි ඉස්සරහට හිතන දැන් ජියෝපොලිටික්ස් කියලා කිව්ව තමයි. ඒ වුණාට ඒකට අමතරව අපිට මොන හරි චැලෙන්ජස් තියෙයිද? ඉස්සරහම කතා කරමු අපි ඔපචුනිටිස් ගැන. අපිට ඉස්සරහට එන ඔපචුනිටිස් මොනවාද? ඔපචුනිටිස් ගොඩාක් තියෙනවා. කියන්නේ දැන් ඒක උදාහරණයක් අතර 2019 අපි පටන් ගත්ත තැන ඉඳලා අපි පටන් ගන්නකොට ඇත්තටම ඕල්මෝස්ට් 0 වගේ තිබ්බේ. හැබැයි අපි දැන් ආපු ජර්නි එක ගත්තාම අපි සෑහෙන දුරකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ ඔපචුනිටිස් ගත්තොත් ඕක
හිතාගන්න බැරි ළමංවාට කිවන දර ඇලුමිනියම් කන්සම්ෂන් එක 100 මිලියන් ටන්ස් කියලා. ඉතින් ඒ 100 මිලියන් ටන්ස් වගේ තියෙන කන්සම්ෂන්යක් තියෙන ලෙවල් එක අපිට අපේ ලංකාවේ කැපැසිටියත් එක්ක මේක ඔපචුනිටිස් හිතාගන්න බැරි ලෙවල් එකකට තියෙනවා. ඒ කියන්නේ දැන් ඇලුමික්ස් එක මේ ජර්නි එකාගේ අවුරුදු 6ක් තිස්සේ ඒ පාත් එක පේව් කරලා. මොකද ඒක තිබ්බ කවුරුත් ගියපු පාත් එකක් නෙමෙයි. අපිට ටී රබර් කොකොනට් විතරයි තිබ්බේ. දැන් ඇලුමිනියම් උත් එක්ස්පෝර්ට් කරන්න අපි දැන් ඇවිල්ලා තිනවා 6 years වලින්. ඒ වගේ නමක් හදාගත්ත කියන එකත් ලොකු දෙයක්. ඒතකොට අපිට ඉස්සරහට එන other than the geopolitics and the geopolitical situation, මොකක්ද challenges? What are we expecting? Will there be any raw material issues? ඒක හැමදාම තියෙන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැමදාම ඒක අපිට ඒක දැන් ලංකාවේ අපනයනය කරන එක්ස්පෝර්ට් කරන ඕනම කම්පැනියක් බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි ස්මූත් වෙන එකක් එන්නේ නැහැ ඉස්සරහට. එතකොට ඔයාලට raw material prices up and down වෙනවා. එතකොට ඉස්සරහට prices increase වෙන්න පුළුවන්. shipping routes වැහෙන්න පුළුවන්. ඊට අපි ඔය හැම දෙයකටම බලාපොරොත්තු වෙලා තියෙන. ඒ කියන්නේ අපේ challenges කියන එක norm එකක් කියලා තියෙනවා දැන්. ඒක කියන්නේ එහෙම දැන් අර Move forward with challenges. with challenges. ඒක norm එකක් කියලා තියෙනවා. ඒක ඔයාලට දැන් මේ අයියෝ මේ challenge එක ආව දැන් අමාරුයි කියලා එහෙම බෑ. එතකොට දැන් මම අපේ එක දවසක් මම අපේ ටීම් එකට කිව්වා අපි කියන්නේ ලෝකේ මොනවා වුණත් අපි අපේ goals වලට යන්න ඕනේ. ඒක තමයි අපි ඒකට හරියන්න අපි ඒකට කියන්නේ resilient. ඔයා කොච්චර resilient කියන එක තමයි මේ කොච්චර දුරට ඔයාට පුළුවන් දේවල් adjust වෙලා ඒකට මුහුණ දීගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එන්ඩ පුළුවන් චලෙන්ජස් අපි ප්‍රඩික් කරනවා කියන රෝ මටීරියල්ද ඔය ප්‍රශ්න අනික ගොඩක් කරට දැන් ගොඩාක් රටවල් ඒගොල්ලන්ගේ මාකට් ක්ලෝස් කරනවා දැන් ඇමරිකාවත් කරේ ඒකනේ 150ක ටැක්ස් එකක් දාලා ඒ වගේ ගොඩක් රටවල් ඒගොල්ලන්ගේ මාකට් ක්ලෝස් කරනවා දැන් අර ග්ලෝබලයිසේෂන් වලට නැෂනලයිසේෂන් වගේ ක්ලෝස් ඉකොනොමි වලට යනවා ඒ වුණාට එහෙම වුණාට අපි ගොඩක් බලන්නේ අපේ තියෙන මාකට් එකේ සහ අපේ තියෙන කැපැසිටිත් එක්ක අපි පොසිෂන් වෙන්න හදන්නේ කස්ටමයිස් කරන්න පුළුවන් වැලි වැඩඩ් කරන ෆ්ලෙක්සිබල් සෝසින් පාර්ට්නර් කෙනෙක් විදියට. ඒතකොට ඇත්තටම අපි අර සප්ලයි කෙනෙකුට වඩා සෝසින් පාර්ට්නර් කියන ලෙවල් එකට තමයි යන්නේ. ඒතකොට තමයි ඔය චැලෙන්ජස් ෆේස් කරගෙන යන්න ටාගට් කරන්නේ. ෆයිනලි ඇලුමෙක්ස් එකේ ඉදිරියේදී එක්ස්පෝර්ට් එක කොයි වගේ තියෙයිද? කොහොම අපි ලංකාවට කොහොම උදව්වක් කරයිද? ලංකාවට ඩොලර්ස් ගෙන ලොකු ආයතනයක් ඇලුමෙක්ස් එක කියන්නේ. and different industry එකක් අපි සාමාන්‍යයෙන් දන්නේ අතර කිව්වා වගේ තේ ගේනවා, apparel ගේනවා. ඊළඟට ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරලා අපි ලංකාවට ඩොලර්ස් කියනවා කියන එක පොඩ්ඩක් odd දෙයක්, පොඩ්ඩක් different දෙයක්. හැබැයි දැන් ඒක normalize වෙලා තියෙනවා, but it's still a start. ඒක ඉස්සරහට අපි කොහොමද තව වැඩි දියුණු කරගන්නේ? ඒක කොහොමද දුෂාන්ගේ ෆයිනල් කොමෙන්ට්ස් ඇලුමිනියම් ගැන? මම පොඩි වෙලාවක් ගන්න ඔය එක්ස්ප්ලেইন කරන්න පටන් ගත්තා නේදලා. ඒ කියන්නේ දැන් උතන දැන් අපි ඇලුමිනියම් එකේ ජර්නි එක පටන් අරගෙන උදාහරණ දැන් මම රටවල් ටිකෙන් කියන්නම් එතන. එතකොට ඔයාලට ඔක එක්ස්ප්ලেইন කරන්න ලීසි මට එක්ස්ප්ලেইন කරන්න ලීසි. කියන්නේ දැන් අපි මම ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරා UK වලට අපි බැල්කනි එක්ස්පෝර්ට් කරනවා. ඊළඟට US ගත්තොත් අපි ඒ රටේ ෆෙන්සින් කියන්නේ වැටවල් ඇලුමිනියම් වලින් ඇලුමිනියම් වැටවල් වලින් යන්නේ. ඒකේ දැන් මට නම ඩිස්ක්ලෝස් කරන්න බෑ. හැබැයි ලෝකේ ප්‍රධාන ඔය රොකට් යවන කම්පැනි එක ඒගොල්ලන්ගේ රොකට් ලොන්චින් ස්ටේෂන් එකේ වැටත් අපේ කස්ටමර් කෙනෙක් හදපු වැටක් ඇලුමිනියම්. ඇලුමෙක්ස් එකේ මේ ලංකාවේ ඇලුමිනියම් වලින් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ඉතාලියට අපි ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරනවා. ඉතාලිය කියන්නේ ඇත්තටම ඇලුමිනියම් වල මහගෙදර වගේ ඒක. ඊට පස්සේ අපි ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියාවේ ගොඩාක් තියෙන මේ ප්‍රසිද්ධ අවන්හල් වල ඒ වගේ ගොඩක් අපේ ඇලුමිනියම් යූස් කරලා තියෙනවා ෆ්‍රේම් වලට සීලින් වලට. අපි දන්නේ නැති වුණාට ඇලුමෙක්ස් එක ඇලුමිනියම් හැමතැනම ලෝකේ තියෙනවා. ඔව්. ඊට පස්සේ ඇමරිකාවේ තව ඔය ටූල්ස් යූස් කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා හાર્ඩ්වෙයාර් ටූල්ස්. එහෙම ගොඩාක් ටූල්ස් වලට යූස් කරනවා. ඉතින් ඒ වගේ වෙන වෙන රටවල ගොඩාක් රටවල් වලට මට සමහරට මිස්සෙන්ඩත් ඇති රටවල් වුණාට අපේ දැන් ඔය ගොඩාක් ඇඩ්ස් වල එහෙම රටවල් ගැන කියලාත් ඇති. ඉතාලිය, සිංගප්පූරේ එයාපෝට් එකෙත් ගොඩක් ප්‍රොජෙක්ට්ස් යනවා. න්യൂසීලන්තේ ගොඩක් ෆ්‍රේම්ස් යනවා, ඕහෙඩ්, වෝකින් පාත් ඒ වගේ ගොඩාක් කියන වෙනම ලෙවල් එකකට යනවා. ඉතින් ඒ වගේ ගොඩාක් රටවල් වලට ඇලුමිනියම් එක ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා. අනික අර මම ඉස්සෙල්ලා කතා කරේ ඩෝ වින්ඩෝ ඒ විතරක්ම නෙමෙයි. එතකොට දැන් ඔයා අහුවා මේ අනාගතේ නැත්තම් මේ අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. එතකොට ඒකට උදාහරණයක් තමයි 2019 අපි එක්ස්පෝර්ට් පටන් ගත්ත කාලේ ලංකාවෙන් ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණය එක්ස්ට්‍රූෂන්. ඔය එක්ස්ට්‍රූෂන් කියන්නේ අපි HS කෝඩ් එකක් තියෙනවා 70.421යි 70.10.10. ඔය HS කෝඩ් දෙක අරගෙන බැලුවොත් ඔය HS කෝඩ් දෙකෙන් ලංකාවෙන් එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණයයි ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණයයි සමානයි.
හරිද පටන් ගත්තා. පටන් ගත්තා. එතකොට 2023 24 වෙනකොට ලංකාවේ එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණයයි ඇලුමිනියම් එක්ස්පෝර්ට් ප්‍රමාණය සමාන නැහැ වැඩි. ලංකාව වැඩි. ඒකට හේතුව තමයි අපේ අනිත් සහෝදර ආයතනත් මම කම්පිටිෂන් කියන්නේ සහෝදර ආයතන කියන්නේ මොකද අපි ලංකාවේදී කම්පීට් කරාට එළියට යනකොට අපි සහෝදර ආයතන. මොකද ලෝකෙත් එක්ක වැඩ කරනකොට අපි ඒගොල්ලෝ එකට එක්කව වෙලා තමයි ලංකාවට බිස්නස් ගේන්නේ. ඉතින් ඒ ආයතනත් එක්කව වෙලා දැන් ඒගොල්ලන්ටත් පුළුවන් වෙලා දිනවා ලංකාවෙන් පිටට එක්ස්පෝර්ට් කරන්න. මොකද අපි හදපු පාත් එකත් එක්ක ඒතර කස්ටමර්ස්ලා රට ගැන දන්නවා. ඒතර දැන් පොඩි ට්‍රස්ට් එකක් හැදිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක යනවා. ඒතර අපිට අපේ ඇලුමිනියම් එක හැටියට ටාගට් එක තමයි අර නෙක්ස්ට් එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න. ඊළඟට ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් හදලා දෙන්න, ග්ලෝබල් කස්ටමර්ස්ලට කේටර් කරන්න. ඒ ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් ගෙනල්ලා ලංකාවේ අපේ පාරිභෝගිකයන් අපේ කස්ටමර්ස්ලට ඒ ටික ලබා දෙන්න. එතකොට ඕවරෝල් ලංකාවේ තියෙන ඇලුමිනියම් quality standard level එක අප් කරන්න. ඒතර අපේ කස්ටමර්ස්ලටත් හොඳ products ගන්න පුළුවන්. කියන්නේ දැන්ට තියෙන products වලට එහා ගිය possibilities, දැන්ට තියෙන products සහ අලුත් ranges introduce කරන්න. ඊට අමතරව ඕවරෝල් මුළු ලංකාවෙම තියෙන ඇලුමිනියම් කියන්නේ ලංකාවට ඇලුමිනියම් එක්ස්පෝර්ට්ස් කියලා අලුත් ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකක් හදන එක. ඒක නිකන් අර බ්‍රෝඩ් ටාගට් එකක් තියෙනවා අපේ ඇලුමිනියම් එක විදිහට ආයතනික ටාගට් එකට එහා ගිහිල්ලා අර ලංකාව විදිහට අපේ ටාගට් එකක් තියෙනවා. ලංකාව දැන්ට ප්‍රසිද්ධ ටී රබර් කොකොනට් කියන එක. ඒතකොට ටී රබර් කොකොනට් and ඇලුමිනියම් තමයි දැන් ටී රබර් කොකොනට් ඇපරල් ජෙම්ස් සිනමන් ඒ වගේ ගොඩක් ගත්තාම අපිත් ඔය තව කැටගරියක් වෙන එක තමයි අපේ කියන්නේ ලංකාවේ තියෙන ලේබර් ස්කිල් ලේබර් සහ ඒ සියලු දේත් එක්ක අපිට ඕනේ අර මේ හයි ස්කිල් ප්‍රොඩක්ට්ස් ඒ ටෙක්නිකල් ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරන ආයතනයක් වෙන්නේ. Thank you දුෂාන්. ඇලුමිනියම් ගැන නැත්නම් ඇලුමෙක්ස් එක ගැන වෙන මොන හරි දැනගන්න ඕන අනිවාර්යෙන් මේ channel එකට subscribe කරන්න. ප්‍රශ්න මොන හරි නැත්නම් ඉස්සරහට ඩිස්කස් කරන්න ඕන topics මොන හරි තියෙනවා නම් comment එකේ message එකක් දාගෙන යන්න. මේ වගේ තව interesting session එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් thank you.